මගේ යාළුවෙක් ඉන්නවා ප්‍රියංක ලියනගේ. එයා එයාගේ Facebook account එකේ මෙන්න මේ වගේ post එකක් දාලා තියෙනවා. හයරකි ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ තුන්වෙනි ලෝකේ රටවල. ඉහළ ස්තරයේ ඉන්න උන්ට පහළ ස්තරයේ ඉන්න අභියෝගයක් එද්දී එකතු වෙනවා. කුලේ හයිය පෙන්නනවා. පහළ ස්තරයේ ඉන්න උන් උඩ උන් එක ඇරියස් හදා ගන්නවා. පීඩනය මුදා හරිනවා. පහුගිය ටිකේ විටින් විට සමාජ මාධ්‍ය ඇතුලේ එළියට එන්නේ ඔය යට තියෙන ගැටුම. ඕවා අපේ රටවලට ආවේනික සමාජ ප්‍රශ්න. රටවල් ආර්ථිකමය වශයෙන් දියුණු වෙද්දී සිස්ටම් හැදිලා සමාජීය දියුණුවක් එනවා වගේම හයරාකි පන්ති ભેද අවම වෙනවා. ඒත් නැති වෙන්නේ නැහැ. මේ කතා කරන මමත් වැඩක් කරගන්න උනාම දන්න අඳුරන ඉහළ ස්තරයේ කෙනෙක් හිටියොත් කතා කරනවා. ඒවට සාධාරණ සිස්ටම් හැදිලා නැති නිසා. පන්ති ගැටුම් වැඩි, වෘත්තීය උද්දච්චකම වැඩි දුප්පත් රටවල. ඉතින් මම මේ පෝස්ට් එකට අතර රෙලවන්ට් වෙන්න අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මිනිස්සු අපිව පාගන්නේ ඇයි කියන කාරණාව සහ අපිව පාගන මිනිස්සුන්ගෙන් වැඩගත්ත මිනිස්සු ගැන උදාහරණයක් දෙකක් දෙන්න වීඩියෝ එකේ අන්තිමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳී ඉන්න. ක්ලිනිකල් සයිකොලොජි වල තියෙනවා නාසිසම් කියන්නේ කොන්ෆිඩන්ස් එකට නෙමෙයි කියලා. එහෙනම් නාසිසම් කියන්නේ එක්ස්ටර්නල් වැලිඩේෂන් එක මත පදනම් වෙච්ච ෆ්‍රජයිල් ස්ට්‍රක්චර් එකකට. නියුරෝසයන්ස් වල කියන්නේ නාසිස්ලාගේ මොළයේ තියෙන ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකේ. ඒ කියන්නේ සෙල්ෆ් රෙෆරන්ෂල් ලූප් එකේ. සෙල්ෆ් රෙෆරන්ෂල් ලූප් එකෙන් තමයි අපි මොන වගේ කෙනෙක්ද, අපේ මතකයන්, ඒ වගේම සෙල්ෆ් අවයාර්නස් කියන දේවල් පාලනය වෙන්නේ. ඉතින් මේ නාසිස්ලාගේ මොළයේ මේ කියන කැලේ ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් වැඩිලු. ඊට අමතරව මෙයාලගේ මොළේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ තියෙන හැඟීම් දැනීම් වලට බලපාන එම්පති සර්කිට්ස් වල ක්‍රියාකාරීත්වය ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකට සාපේක්ෂව ඉතාම පහළ මට්ටමකලු තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මෙයාලට මේ කරුණාව, දයාව වගේ ගුණාංග බොහොම අඩුවෙන් පිහිටන්නේ. ඒ වගේම තමයි අර ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකේ තියෙන බලපෑම වැඩි හින්දා මෙයාලා තමන් වීරයෙක් කියලා හිතන් ඉන්න හින්දා සමාජයේ කැපිපෙනෙන පුද්ගලයන්ව තමුන්ට ආරෝපණය කරන්න පටන් ගන්නවා. එයාලව මිරර් කරන්න පටන් ගන්නවා. එයාලා වගේ කන්න බොන්න, එයාලා වගේ ඇවිදින්න, එයාලා වගේ කතා කරන්න, එයාලා වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද මෙයාලට තේරෙන්නේ නැහැ මෙයාලා මේ දාන් ඉන්නේ මාස්ක් එකක් කියලා. ඒත් අර කරුණාව, දයාව වගේ ගුණාංග සුළුවෙන් හරි පිටින හින්දා මෙයාලා මේ මාස්ක් එක ඇතුලෙන් අර වගේ හොඳ ගුණාංග එළියට පුෂ් කරන්න පටන් ගන්නවා. ඔයා එහෙම කෙනෙක් නෙමෙයි කියන එක ඇතුලෙන් කියන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ අර මෙයාලා මේ දාන් ඉන්න මාස්ක් එක ක්‍රැක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යාලට ලොකු ලැජ්ජාවක් ඇති වෙනවා. ලොකු කලකිරීමක් ඇති වෙනවා. Tamanට Taman ගැනම අගයක් නැති වෙනවා. අන්න ඒකින්ද තමයි එයා අනිත් මිනිස්සුන්ව මිරර් කරන්න පටන් ගන්නෙ මෙයාලගේ මේ ලැජ්ජාව වහගන්න. එහෙම කරන්නේ කොහොමද? අහිංසක මිනිහෙක්ව ලැජ්ජාවටපත් කළා මෙයා හිතනවා මට විතරක් නෙමෙයි ෂේම් එක ගිල්ට් එක තියෙන්නේ. මේ ලෝකේ හැමෝටම ෂේම් එක ගිල්ට් එක තියෙනවායි කියලා හිතනවා. අහිංසක මිනිහෙක්ට ගහලා හරි බැනලා හරි හිතනවා වේදනාව කියන දේ මට විතරක් තියෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැම කෙනෙක්ටම තියෙන දෙයක් කියලා හිතනවා. මෙයාලගේ මේ ඇතුලෙන් එන සත්‍ය නිසා අර ෆැන්ටසි කියන මාස්ක් එක බ්‍රේක් වෙලා ඒ වගේ ඉන්න ක්‍රැක්ස් වහගන්න තමයි මෙයාලා මේ විදියට හැසිරෙන්නේ. අපිට යුන්ගන් ලෙන්ස් එකෙන් බැලුවොත් මේක ටිකක් පැහැදිලිව පේන්න පටන් ගන්නවා. කාල් යුන් කියනවා අපේ ෂැඩෝ එක. ඒ කියන්නේ අපේ ජීවිතයේ අඳුරු කොටස කැමති නැහැලු. කෝපය, ශෝකය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, බය වගේ දේවල් අපේ මාස්ක් එක ඇතුලේ. ඒ කියන්නේ අපේ පර්සනැලිටි එක ඇස්සේ තියෙනවායි කියලා පිළිගන්න. ඉතින් ඒකෙන් නාසිස්ලා කරන්නේ මෙයාලගේ මේ ෂැඩෝ එක අවුට්වර්ඩ් ප්‍රොජෙක්ට් කරනවා. ඒ කියන්නේ මෙයාලගේ මේ ෂැඩෝ එක තව කෙනෙක්ට අසයින් කරනවා. අන්න ඒකින්ද තමයි නාසිස්ලා අපිට කියන්නේ ඔයාට කිසි පර්සනැලිටි එකක් නැහැනේ. ඔයාට කිසි ප්ලෑන් එකක් නැහැනේ. ඔයා හරිම ආත්මార్థකාමීනේ. අන්න ඒ වගේ වචන වලින් මෙයාලා මේ කරන්නේ මෙයාලගේ මේ ඇතුලේ තියෙන දුක, වේදනාව, තරහව, වෛරය, කෝපය කියන එක තව කෙනෙක්ට අසයින් කරලා එයාගේ ෆැන්ටසි එකේ මාස්ක් එක ආරක්ෂා කරගන්න බලනවා. මෙන්න මේකින්ද තමයි කාල් යුන් කියන්නේ මේ කට්ටියට possessed personalities කියලා. යක්ෂයාට නතු වුණු ආත්ම. මේක මීටත් වඩා සරලවම තේරුම් ගන්න පුළුවන් කතාව තමයි අපේ කතානායකයා කතාව. ඒ කියන්නේ නාසිසස්ගේ කතාව. මේ නාසිසස් දාන් හිටපු මාස්ක් එක මොකද්ද? එයා හිටපු ෆැන්ටසි එක මොකද්ද? එයා හිතුවේ එයාට ලොකු පර්සනැලිටි එකක් තියෙනවා. එයා මාර ලස්සනයි කියලා. ඉතින් ඒකින්ද තමයි එයා දකින ස්ට්‍රීම් ගෙන් යාළු වෙන්න ඇහුවේ. හැබැයි කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ. ඒත් මේ නාසිසස් හිටපු ෆැන්ටසි එකේ මේ නාසිසස් දාන් හිටපු මාස්ක් එක කොච්චර බලවත්ද? කොච්චර එයාගේ DNA වලට කාගෙදිලාද කිව්වොත් එයාට හිතුන්නේ මේක එයාගේ අඩුපාඩුවක් කියලා. ඉතින් මේකෙන්ද එයා අවසාන වශයෙන් අහනවා අර නිම්ෆ් කෙනුත් යාළු වෙන්න. එකෝ කියන. දැන් එකෝ කියන නිම්ෆුත් මෙයාව ප්‍රතික්ෂේප කරනවා.
ඒත් මෙයාට හිතුන්නේ මෙතන මේ ගෑනු ළමයින්ගේ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ මගේ අඩුපාඩුවක් කියන එක. අන්න ඒකයි අපි ඉන්නේ ෆැන්ටසි වල තියෙන භයානකකම. ওই මාස්ක් එකක් අපේ ඇඟ ඇතුළට අපි කාවද්ද ගත්තට පස්සේ අපිට තේරෙන්නේ අපි ඉන්නේ ෆැන්ටසි එකේද රියැලිටි එකේද කියන එක. ඉතින් නාසිසස් මේ දේ පැරදිලා මේ ආදර කතාවිනුත් පැරදිලා ආපහු එනකොට තමයි ගඟකට වෙන්නේ වතුර බොන්න. ඒත් මෙයා මේ මාස්ක් එක දාගෙනමයි හිටියේ. ඊට පස්සේ තමයි මෙයාගේ මේ ඡායාව දකින්නේ. මාස්ක් එකේ තියෙන බලවත්කම කොච්චරද කිව්වොත් මෙයාගේ ඡායාවට ඊට පස්සේ ආදරය කරන්න පටන් ගන්නවා. මෙයා කැමති වෙන්නේ නෑ මෙයා මැරුණත් මෙයාගේ මාස්ක් එක ගලවන්න. ඔන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නේ. මේ නාසිසම් වල තියෙන ප්‍රශ්නේ. මෙයාලා මේ සමාජයට හානියක් කරනවා වගේම එයාලට ලොකු හානියක් කරගන්නවා. ඉතින් කෙනෙක් අපිට බලිනකොට, කෙනෙක් අපිව අනවශ්‍ය විදියට පාලනය කරන්න හදනකොට, කෙනෙක් අපිව පාගන්න හදනකොට අපිට මෙයාගේ මේ මාස්ක් එකේ තියෙන ක්‍රැක්ස් අස්සෙන් මෙයාගේ ඇත්ත මූණ බලන්න පුළුවන් නම් අපිට වෙන හානිය ගොඩක් අවම කරගන්න ඕ මේ හානිය නැති කරගන්න පුළුවන්. සයිකොලොජි වල තියෙන ග්‍රේ රොක් මෙතඩ් එක වගේ කියන්නේ අන්න ඒ වගේ හානිය අවම කරගන්න පුළුවන් එක හොඳ ක්‍රමයක්. මෙතනදී සාමාන්‍යයෙන් මේ නාසිසිස්ට්ලා සතුටු වෙන්නේ අපිව පාගන එකෙන් නෙමෙයි. අපිව පෑගුවට පස්සේ අපේ රියැක්ට් එක මත තමයි එයාලා සතුටු වෙන්නේ. අපි ඒවට වැඩිපුර රියැක්ට් කරුවොත් එයාලා ගොඩක් සතුටු වෙනවා. අපි ඒවට අඩුවෙන් රියැක්ට් කරුවොත් එයාලා අඩුවෙන් සතුටු වෙනවා. අපි ඒවට රියැක්ට් නොකර හිටියොත් එයාලා කරන්නේ අපිව අයින් කරලා ඒවට රියැක්ට් කරන්න පුළුවන් කෙනෙක්ව හොයා ගන්නවා. ක්‍රිටිසයිස් කරන කට්ටියගේ ක්‍රිටිසිසම් නවත්තන්න ඇමරිකාවේ හිටිය ජූයිෂ් මර්චන්ට් කෙනෙක්ගේ කතාවක් තමයි මම දැන් කියන්නේ. දැන් මේ ජූයිෂ් මර්චන්ට් වැඩි වෙලා ගෙදර එනකොට ළමයි කෑ ගහනවලු යුදෙව් හොරා කළුකඩකාරයා හිමෙම කිය මෙයාට ක්‍රිටිසයිස් කරනවලු. මෙයා කෙරුවේ මේ පොඩි ළමයින්ට සත පහක් දීලා කිව්වලු හෙටත් මං එනකොට කෑ ගහන්න කියලා. ඔන්න හෙටත් කෑ ගැහුවලු. ඊට පස්සේ මෙයා ආයෙ සත පහක් දුන්නලු අනිද්දාත් කෑ ගහන්න කියලා. කොහොම දවස් දෙකක් යනකොට මෙයා හිටපු ගමන් කිව්වලු මගේ අතේ සල්ලි නැහැ කියලා. ඊට පස්සේ පොඩි ළමයි කිව්වලු සල්ලි නැත්තම් අපි කෑ ගහන්න නැහැ කියලා. දැන් මෙයා කොහොමද මේ මාස්ක් එක අස්සෙන් අර ක්‍රිටිසිසම් කියන මාස්ක් එක අස්සෙන් බලලා මෙයා මේක නැවැත්තුවේ. මෙයාට හැමදාම කෑ ගහන්නේ කළුකඩකාරයා හොරා කිය. ඇයි ඒ? අර ධනපතියන්ට තියෙන වෛරය. ධනපතියන්ට තියෙන වෛරය කියන්නේ එයාලට මුදල් නැතිකම. ඉතින් මෙයා ඒකයි මේ මුදල් දුන්නේ. දැන් අන්තිමට උනේ මේ ළමයි ටික ජූයිෂ්ව වහලෙක් කරගන්න හැදුවට, ජූයිෂ්ව ක්‍රිටිසයිස් කරන්න හැදුවට, ජූයිෂ්ව කන්ට්‍රෝල් කරන්න හැදුවට දැන් අර ජූයිෂ් මර්චන්ට් කරලා තියෙන්නේ සල්ලි දීලා ළමයින්ව එයාගේ ස්ලේව් කරගත්ත එක. දැන් සල්ලි නැත්තම් ළමයි කෑ ගහන්නේ නැහැ. අන්න ඒ වගේ මෙයාගේ මේ මාස්ක් එක අස්සෙන් අපිට ස්ටෙප් එකක් දෙකක් බලන්න පුළුවන් නම් මේ ජූයිෂ් මර්චන්ට් වගේ අපිට තේරෙනවා මෙයාලගේ මේ ඇත්තම අවශ්‍යතාවය මොකක්ද කියලා. ක්‍රිටිසයිස් කරන අය ගහන ගල් වලින් ගෙවල් හදන කෙනෙක් තමයි ඉලොන් මස්ක්. එයා කරන්නේ එයාට ක්‍රිටිසයිස් කරන ඒවා එයාගේම X account එකේ දානවා. X එක අයිතිත් එයාටමනේ. එතකොට අනවශ්‍ය ට්‍රැෆික් එකක් එයාගේ X account එකට drive වෙනවා. ඒකෙන් එයා ලාභයක් උපයනවා. අනිත් එක තමයි එයාගේම ක්‍රිටිසිසම් එයාම දානකොට ඒ ක්‍රිටිසිසම් ටික normalize වෙනවා. එතකොට එයාට පුළුවන් එයාගේ වැඩ ටික එයාගේ පාඩුවේ කරගෙන යන්න. මොකද මිනිස්සු එතකොට ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. ඉතින් කෙනෙක් අනවශ්‍ය විදිහට අපිව පාගනවා නම් හරි, අපිව ක්‍රිටිසයිස් කරනවා නම් හරි, ඒකෙන් ගැලවෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අපේ රියැක්ෂන්ස් අඩු කරන එක හරි, රියැක්ෂන්ස් නැති කරලම දාන එක. කෙනෙක්ට පුළුවන් නම් ওই මාස්ක් එක අස්සෙන් ඇත්තම ස්වරූපේ බලා ගන්න. ඒ වගේම අපිට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. ගිහින් එන්නම්. ආයිබෝවන්.